මම පළවෙනි රක්ෂණ වික්ක හැටියෙන් තමයි මම ඒක වැඳලා ධන ගහලා පිළිගත්තා. මම පුහුණුනේ ඕගොල්ලෝ වගේ මෙහෙ කියාගෙන නෙවෙයි මේ සමාගම හදන වෙලාව. එහෙම නැද්ද? ඔව්. මට පුහුණුව ලබා දෙන්න මාව එක්කරන් ගියේ මට මෙහෙ කොළඹ පුහුණුවක් තිබුණේ නැහැ. මාව එක්කරන් ගියේ කොග්ගල බීච් හොටෙල් එක. ගාල්ලේ කට්ටියට අලෙවි කරන්න තියෙනකොට අලෙවි කරවන්න පුහුණු කරන්න තියෙනකොට මට කිව්වා එතන අයින් දෙකේ. නමුත් මට එන්න කිව්වේ මේ සේල්ස් මැනේජර් රංජිත්. මම රංජිත් එක්ක එක කාමරේ ඉඳලා පහෝදා එතන සේල්ස් එතන ට්‍රේනින් එකක්. මට පොඩි කොලයක් දුන්නා. එක කොලයයි අපි ඔක්කොටම දුන්නේ. 60ක් 70ක් හිටිය කට්ටිය මේ ඔක්කොටම මේ විස්තරේ කියලා කොලයක් දුන්නා. ඒ කොලේ ඒ ඉතින් කාරණේ ඒක තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්. දවල් කෑම නවතර කරා. පන්කටි කන්න ගියා. මම ගියා ඒ හෝටලේ ජෙනරල් මැනේජර්ගේ කාමරේ. එක ප්‍රොපෝසල් ෆෝම් එක අතේ තියෙන. එක ප්‍රොපෝසල් ෆෝම් එක. අරගෙන මං ගියා කාමරේට. ගියා මං කිව්වා අද මෙතන ට්‍රේනින් එකේ ඊගලස් කම්පැනි ආවින්නේ. මේ රක්ෂණේ අපි මම ආගේ ආර රක්ෂණ කතා කරා. හරි. අදමල එක්කේ අවුරුදු 25ම ගියා ඒ රක්ෂණ ඔක්කො. බල කතා කරලා. අද ද්‍රවිඩ එක්කේ මම කතා කරා. කතා කරුවම සට ගාලා හඳුනනවා. අයි ජාතිවාදයේ උග්‍රම තිබුච්ච වෙලාව ලංකාවේ. ජාතිවාදයේ උග්‍රම තිබුච්ච වෙලාව ලංකාවේ. කොළඹ පදිච්ච. යාපනයේ ඉන්නේ. කරුණ තාත්තා. ළමයි යනවා තමයි. වයිෆ් කරනවා. සුනෝ මෙලමුකුත් නැහැ. අසංග. මේ හෝටලේ පළවෙනි රක්ෂණ ඔකේ වරුවක් පුහුණු වෙලා පාස් කරා. ඒක මම දන්නවා. ඒක කෙනෙක් ඉන්නේ. කඳුළු සැලෙන්ද නිකරන්ට විසඳුමක් එන දෙයක්. මම කැම කාලා මම පුහුණු කරලා කිව්වා මම පළවෙනි ඉන්ෂුරන්ස් එක දවල් වැඩසටහන පටන් ගන්නවා. දවසේ ගියා. පළවෙනි රක්ෂණය විතර විකුණලා තියෙනවා. ආරම්භයනේ බලන්නේ නිකන් කප්පුඩිය. ඒක තමන්ට වදින දෙයක්. තමන්ට වදින දෙයක්. දැන් මේ කියපු කරුණේ ඔයාලට ගන්න බැරිද ප්‍රයෝජන? ඒක කියවන්න පුළුවන් නම් කවුරුත් කියනවා. කවුරුත් එක මාසයක් මම ගත්ත අභියෝගයක් මේ ආපු අලුත්ම අනේ කිසි කෙනෙක් කවුරුත් අභියෝග දෙන්නේ නැහැ නේ. කවුද අභියෝග ගන්න ඕනේ? තමෝ මම සේල්ස් මැනේජර් ළඟට මං ගිහින් කතා කරලා කිව්වා කරන්නේ මේ මාසේ මම රක්ෂණ වල 100ක් මේ මාසේ මම රක්ෂණ වල 100ක් කියනවා. ඒ PM වත් කරන්න නෑ කරන්නේ. රක්ෂණ වල 100ක් කරනවා. ඒ මනුස්ස ජීවත් වෙලා නෑ නමුත් ඒ නෝනා ඉන්නවා. ඇමරිකා. ඔව්. මම 29 වෙනිදා දවස් ගත වෙනකොට රක්ෂණ වල 100 ඉවර කරලා ගෙදරට ටෙලිෆෝන් කරා. රංජිත් මම 100 ඉවරයි. රංජිත් කෝ අනිවාර්ය කෙලින්ම ගෙදරේ මාර්ගෙ හිටියේ මං ගියාම රාත්‍රී කාලා මම බදාගෙන මම ඉන්න කරන් වෙලද තමන්ට ඕනව තියෙනවා ඒ සේවාව කරන්න ඉගෙන් දෙන්න ඒ දෙයක් නම් කොහොමද